වැහෙන්නම්ම ඉඳ හිටේ සඳේ ඇදිලා සෑහෙන්නම්ම නුඹගේ ඇස් පුරා රැඳිලා යායට පායන පෝසා සඳ දෙත පෙරෙන පිනිතුරක හිත පාරන මේ මතක. හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න අපි කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ආවා. අතුරුදහන් වෙලා නෙමෙයි, ඇත්තටම මාර විදිහටම බිසි වුණා අපි. වැඩ. නිවාඩු කාලේ බ්ලොග් දෙකක් සතියට ගේනවා කියලා හිතන් අන්තිමට එක බ්ලොග් එකක්වත් ගේන්න බැරුව ගියා. අද ඔන්න අපි අරන් ආවේ අවුරුදු 2කට පස්සේ ලංකාවට බඩු පෙට්ටියක් යවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පිට අවුරුදු 2ක් ගියා බඩු පෙට්ටියක් ලංකාවට දාන්න. අපිට මේ එච්චර කාලයක් ගියේ ඇයි කියන ගමන් ඔයාලවත් එකතු කරගන්න හිතුවා අපේ වීඩියෝ එකට. එහෙනම් අපි යමු දැන්. එක්ක යන්න. අපි දැන් මේ එතෙන්ට ඇවිත් ඉන්නකො පෙන්නන්න. එහෙනම් ඉන්න අපි යාළුවනේ ඔයාලට ඔක්කොටම කලින් වගේ කොණ්ඩේ පේනවද? මෙයා හෙන පණ්ඩිත වැඩක් කරගෙන ඉන්නවද? කොණ්ඩේ ලස්සනට කෑලි දෙකක් කපන්න ගියා. චුට්ටක් කොට වැඩි වුණා. දැන් ඉතින් කටු ගහන් තමයි හැමතැනම යන්නේ. ඉතින් අපිට කලින් ලංකාවට තෑගි දාන්න ඕනේ වුණත් ඒක කරගන්න බැරි වුණා. මොකද අපි දෙන්න තනියම හැමදේම වියදම් ටික කරගෙන ඒ දේවල් බැලන්ස් කරගෙන මේ ගමන යන හින්දා දැන් නම් මාරම සතුටුයි. අපි දෙන්න හිතාගෙන හිටපු විදිහටම අපේම සල්ලි වලින් මේ දේ කරගන්න පුළුවන් වුණ එක ගැන. යාළුවනේ දැන් අපි එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා ඉන්නේ. වටෙම කෑම සුන්දරවල් එන්නේ කාලම ෆොටෝ ගන්න කලින් කාලේ ඉන්නේ වගේ. එක්කෝ shopping කරලාම කනවා කියලා හිතුවා. සෙනග පොලිම හෙන්න දිගයි. අර මේ අපි දෙන්නම් ඇතුළට ගිහින් එහෙනම් මොකද වෙන්නේ? ඔන්න අපි ආවා. අපි දැන් ආවා. අපිට හැබැයි මාර වැඩක් උනේ. යාළුවනේ මේ ඔයාලා කොස්ටකෝ එකට පළවෙනියටම එන කෙනෙක් නම් ඒ කියන්නේ අපි බඩු අරන් යන්න බැගේජ් අරන් එන්නේ. ඒවා අරගෙන අපිට අතුරට යන්න බෑ. ඒවා පැනකින් තියලා අපේ නම ෆෝන් නම්බර් එක ලියලා ඒ ටැග් එකක් අපිට දෙනවා. බැගේජ් ටික තියලා අපි දැන් මේ යන ගමන් ඉන්නේ. අපි එහෙම එකක් දැනන් හිටියේ නෑ. ඊට පස්සේ මෙතන කෙනෙක්ගෙන් අහපුවාම කිව්වා ගිහිල්ලා බෑග් ටික තියලා සෙකන්ඩ් ෆ්ලෝර් එකෙන් තියලා යන්න කියලා. මම මේ කාට් එකත් එක්ක බලද්දි හෙන කොටයි බලන්න. කුඹි පැටි. එච්චරනේ. අපි දැන් මේ මොනවාද මුලින්ම චොකලට් ගන්නයි ගියේ. ඒ උනට චොකලට් ගන්නට වැරදිලා අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඔය මොනවාද බියුටි ප්‍රොඩක්ට්ස් අනම්මන කන දේවල් නැති තැනකට. කන දේවල් නෙමෙයි තැනකට. තාබබාට යවුද? අපේ බව් යාළුවෝ දෙන්නට තුන්දෙනාට අපි යවන්න ඕනේ වුණාට යවන්න බෑලු. පෙට් ෆුඩ් දමේ. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ පෙන්චස්. මේ යාවා බොයිස් ලගේ ඒරියා එකකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේක නිකන් ඇලඩින්ගේ මොකද්ද මට එහෙම එකක් මතක්. අර වතුර දාන මේ ලොකු හැඩි ඇලඩින් මතක් වුණේ එකපාරටම.
රම් තියෙනවා. හරියට බොන එක්කෙනා. මේකේ ගාන කීයයි කියලාද ඔයා හිතන්නේ? 5000ක්. නෝ 5400 තාත්තා ඒකින් දෙකක් දෙන්නද? කුටි කපාට මොනවද ඕනේ? පූ කෙනෙක්ව කාවද ඕනේ? එයා දින්නේ. චූටි පපා බය නැහනේ. අපි චුට්ටක් ඇවිද්දා මේකේ ඒ වුණාට ලොකු දේවල් ටිකක් මෙතනින් ගත්තේ නැහැ. දැන් අපි යන්නයි යන්නේ චොක්ලට් තියෙන තැනට. අපි දැන් මේ අපේ චොක්ලට් ඒරියා එකට යන ගමන් කොහෙන්ද පටන් ගන්න කියලා හිතාගන්න. මේ කොහෙන්ද පටන් ගන්නෙ? ඔව්නේ. කොහෙන්ද එක්සිට් වෙන්න තියෙන්නේ? මෙතනින් මෙතනිය. එක්සිට් වෙන්න දෙන්නේ හාමුදුරුවෝ. එහෙමද? එහෙනම් ඔහොම යන් එහෙනම් යාළුවනේ අපි දැන් මෙතනින් යනවා. ආසන තැනකට ආවද? ලංකාවේ කොමඩු ගෙඩියක් කීයද? මේ කොමඩු ගෙඩියක් 2000ක්. මේ ගානට කොමඩු ලොරියක් ගන්න පුළුවන්. අපි ගත්තා හැපි කව් මිතයි දෙකක්. අපි ගමු මේකෙක්. චිකන් මම චිකන්. ඒක හොඳද? දැන් අපි එන්ට වෙන්නයි යන්නේ. අපි ආව වැඩේට. බලන්න. කියලා ගහන්නේ නැහැ. හැබැයි මං හිතනවා 50ක් විතර ඇති කියලා. චූටි කෑලි හැබැයි තියෙන්නේ. 2000යි. 50ක් 2000යි මෙහි සල්ලි වලින්. ඒක ලංකාවෙන් 4000. දෙකක් ගමනේ. චූටි පැක්ද තියෙන්නේ. හැබැයි 6 ගහලා තියෙනවා. ඒ කියන්නේ ලොකු එකක් තියෙන්නේ දන්නේ නැහැ. මේකේ මේ පැක් 6ක් තියෙනවා. 11ක් දාලා තියෙන 11යි පීසස් ඒව පැක් 6ක් තියෙනවා. එන ඔක්කොම 66ක් තියෙනවා. අපි මේකෙන් දෙකක් ගන්නවා. ඒක හැබැයි ලොකු ගාණක් නෑ. 498. ඒ කියන්නේ 500. දැන් ආව අපිට මෙහෙට ආවට මෙහෙට ආවට පස්සේ හම්බුනේ රස චොකලට් එකක්. හැබැයි දැන් නම් වැඩි ආස නැහැ කාලා. නෑ හැබැයි රහස්. නම් තාම ෆේවරිට් එක තමයි යෝග. මේක කීයද? ඒකේ මේ ග්‍රෑම් ගාන විතරකින් කැලරි කීයක් වෙනවද කියලා හොයාගන්න බැරි ගියා අපි ඒකෙන් ඒකේ තියෙනවා ෆ්ලේවර්ස් 3කින් තියෙනවා. මේක දෙකයි තියෙන්නේ. දෙකයි. බණ්ඩක 50 කියන බණ්ඩක එක ගත්ත මිහික් බණ්ඩක 4යි තියෙන්නේ. මේ හිනගණන් වෙනවා මේක. මේ ටික ගන්න 400. දැක්කන අපිට රුපියලෙන් ලොකු ගාණක් තේරෙන්නේ නැහැ. කරවිලෝ නේද? මටත් ඒක. හැබැයි බැදලා නම් රහයි.
කොහෙන් ගරන් කොහෙන් ඉවර කරන්නද මන් දන්නේ අප්පා. දැන් අපි හොයපු එකක් හම්බුණානේ අපිට. කෙලින් අතර ඇද්ද 4ක් නෑ නේ 8ක් තියෙනවද? හරි 48 4ක් හරි 5ක් හරි ගන්න අපිටත් එක්ක. තව දෙයක් ගන්න. හරිනේ. 10ක් 14ක් තියෙනවද? 14 1298යි. මේක කොහොමද? සැලඩ් එක මොන හරි හදාගන්න. පීසස් කීයක්? 20ක්. මේක මාතම හයිමන් කාලා තියෙනවා. ඒක රස පොඩයි නේ. නෑ. මේ වගේ වලින් එක ගානේ අපි ගන්න ඕනේ. පොඩ අලු චොක්ලට් අපි කාලා නැති. මේකේ වර්ග 4ක් තියෙනවා. එකක් දාමු. ඒක 2298යි. අර මොකද උඩ මේ කිසර්ස් තියෙනවා. ස්ටුඩියෝ වාස. චුට්ටක් තියාගෙන මෙයාලා දෙවරක් 15 කියන එකක 30ක් තියෙනවානේ. ඒකෙන්ද මට ඒක දෙන්න. ඔව් දෙකක් ඇතිනේ. චූටි වේෆර්ස් එකක් ආයි තියෙනවා මේක ලොකු. අපි ඩොන්කියෙන් ගන්න ඕකනේ. මේ හැබැයි පොකී එක රහයිනේ. අපේ අයියා මේ අවුරුදු ඒ කියන්නේ ගොඩක් කාලෙකට කලින් එයා ගියා නැතුව මේ රටක. මේක මොකද කරන්නේ? 144ක්. ඒක තමයි ලාභයි. ලාභයිනේ. මේකත් ගන්නවා. පැකට් 30ක් තියෙනවා. මේ ටික තමයි මෙතනින් අපි ගත්තේ. තව නම් හැබැයි භාගෙට භාගයක්ම ගන්න තියෙනවා. අපි දැන් මේ ගත්ත යාළුවනේ. දැන් අපි බිල් කරන තැනට ඇවිල්ලා ඉන්නේ. සුදු නෝනා.
බත් ටික අරගෙන එළියට ආවා. දැන් අපි පැක් කරගන්න යන්නේ අපේ සූට්කේස් දෙකට. මේ හිතන් ආවේ නෑ මෙච්චර අපේ බජට් එක තිබ්බේ ලක්ෂ 1.5ක් ලංකාවේ සල්ලි වලින්. දැන් ඒක පැන්නා. මොකද දැන් තව ගොඩක් තව ගන්නත් එහෙම පිටින්ම තියෙනවා. ඔයාලා ලිමිට් එකක් තියාගෙන ගන්න ඕනේ ප්‍රමාණය ලියන් එන්න නැත්නම් මේ හදාගෙන එන්න. මොනවාද තව එහෙම පිටින්ම ගන්න බඩු තියෙනවා. තව ගෙදර ගත්ත බඩු තියෙනවා. ඒවා අපි පෙන්නන්නම් ඔයාලට ඊළඟ vlog එකේ. මොනවාද ඔව් අපි දැන් මේක පැක් කරන් ඉවරලා රසම රස පීස් කඩයක් තියෙනවා. මට ඒකෙන් කන ඉන්නේ. ඔව් අපි එහෙනම් ඔයාලට හම්බෙන්න මේ ටික පැක් කරගෙන ගෙදර යන ගමන් දැන් බඩු ටිකක් පැක් කරගෙන ඉවරලා අපි කණ්ඩා අරන් ආවා දැන් මෙතනට පීසා එකයි මොනවද මොකක්ද මම බන් එකක් ගත්තා පහ පාට එක කෝල දෙකක් ගත්තා තව යාළුවෙකුත් ඉන්නවා අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්නම් මේක තමයි අපි ගත්තේ වාන් සුවඳයි එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙන්නම් බයි දැන් කට්ටියම පරිස්සමින්